සුන්දර දවසක් නේද? එහෙමයි ආරෙනවාස. වලාකුළු වලින් බරිත වෙලා අහස ගිගුම් දිනුවයි නේද? වර්ෂාවේ නාදයෙන් අතුරු අමුතුම දවසක්. එක පැත්තකින් පරිසරය හසීතලයි. මේ සබාදහම පරිසරයේ ගහකොළ අහස පුදුම විදිහට අපේ සිත් නිවනවා. අපි නිතරම කියවා මේ සිත නිවෙනකොට මේ සිතුවිලි අපි කො සිතුවිලි කියන්නේ පීඩනයක්, වෙහෙසක්. සිතුවිලි කියන්නේ කම්පන, ධනයක්. හැම කම්පනයකම තියෙනවා බලයක්, බරක්, ආතතියක්. ඒ නිසා සිතුවිලි වලත් ඒ ස්වභාවය තියෙනවා. කම්පන නිසා සකස් වෙන ඒ කම්පනයක් කියන්නේ බලයක්. බලයක් කියන්නේ ආතතිය. ඒක තුල නෑ සැහැල්ලුවක්. ඒ නිසා අපේ සිතුවිලි වල පොළඹ සැහැල්ලුවක්. හරි බරයි. සිතුවිලි හරි බරයි. කොයි විදිහට ගත්තත් සිත හරි බරයි. හිතට නෑ සැනසීමක්. නේ අපි පරිසරයට දිය වෙනකොට අපි පරිසරයට බද්ධ වෙනකොට අපිට අර මහා භූත බවට පත් වෙලා සිතුවිලි වල මිදුණු තැනයි අපිට මේ නේචර් එක එහෙම නැත්නම් මේ රිද්ම් එක මේ අකම්පිතේට අපි යොමු වෙන්නේ ඒ කම්පිටෙන්ට් එකට නිදහස් වෙනවා. අපි පරිසරයට දිය වෙන්නේ ඒ නිසායි. ඒ නිසා අපි කරනවා නෙමෙයි අපිට හිතලා කරන දෙයක් නෙමෙයි. අපි අභ්‍යන්තරයෙන්ම අපිට දැනෙනවා ඒක. ඒක සිතට අයිති නෑ. ඇත්තටම ඒ දැනෙන ස්වභාවය සිතට අයිති නෑ. සිතේදී වලට අයිති නෑ. ඒක සුන්දර කතාවක්. ලෝකේ තියෙන සුන්දරම අත්දැකීම තමයි මේ පරිසරයට බිය වෙලා ගෙවන මොහොත. ඒක හරි සුන්දරයි. බලන්න ලොකු මයින්ඩ් එකක් නෑ නේද? බලන්න දැන් මහා වරුසාවක් අදහලනවා. සීතල වරුසාවක්. කායට දැනෙන සීතල. ඒ ශබ්ද අපේ ආයතන ටික සේරම බලන්න නිහඬ කළා කියලා වගේ.